ශාස්ත්‍රම් ආනවාද ශාස්ත්‍රම් මාත්‍යගේ මුණ බලාගෙන නෝන ගැන කියනවා නෝනගේ මුණ බලාගෙන මාත්‍ය ගැන කියනවා ශාස්ත්‍රම් නෝනගේ මූණ දිහා බලාගෙන මහත්තයා ගැන කියනවා බලමු මාත්‍යගේ මුණ බලාගෙන නෝන ගැන කියනවා නෝනගේ මුණ බලාගෙන මාත්‍ය ගැන කියනවා ශාස්ත්‍රම් එයි නෝනා මගේ මූණ බලලා මහත්තයාගේ විස්තරය ඔක්කොම කියන්න පුළුවන්ද? ආයේ මොනවද අතීතයේ අනාගතයේ වර්තමානයේ තිටද කිරි ගාට ඇන්න වගේ කියනවා ආය පණ පීටුවලා. ඇත්තද? බොරු නම් ශල්ලියපා. කීයක් ගන්නවද? 5005 කඩු නෑ. 5000ට මං ඔයාට ඩබල් ගෙවනවා. හැබැයි මගේ මූණ ඉස්සරහා අපේ මහත්තයා හංගන් ඉන්න ඔක්කොම දිගහැරලා දාන්න ඕනේ. ආයේ මොනවද තිතට කියන්නම්. ආයේ නියමෙට කියන්න. මරු යා. වාඩි. මහත්තයා මේ එන්නකෝ ශාස්ත්‍රයක් අහන්න. අනේ මේ ඔය බොරුකාරයන්ට අහුවෙන්න එපා. බොරුකාරයෙක් නෙවෙයි අනේ මේ මලයාලම් ශාස්ත්‍ර. කිරි ගහට එන්න වගේ කියනවා. අප්පා ළමයි තලියයි. මගේ මූණ දිහා බලාගෙන ඔයා ගැන කියන්නයි යන්නේ. එහෙමත් පුළුවන්ද? පිස්සුනේ. පිස්සු හැදි. අහගෙන ඉන්නකෝ. එතකොට මගේ මුණ දිහා බලාගෙන නෝන ගැන කියන්නත් පුළුවන්ද? මොකද බැරි? එහෙමත් පුළුවන්. හරි එහෙනම් කියමු බලන්න. එහෙමත් පුළුවන්ද? ඒ විතරක් නෙවෙයි. ළමයින්ගේ මූණ දිහා බලලා තාත්තලා කවුද කියලා කියන්නත් පුළුවන්. අනේ මේ ඵලයන් යන්න. බොරු ශාස්ත්‍රකාරේ මලයාලම් ටිකේ බොරු කියන්න. ඵලයන් යන්න. අනේ අහමුකෝ අම්මේ. මේ මොන අහන්න? ඵලයන් යන්න. හොර ශාස්ත්‍රකාරය කොහෙන් ඇවිල්ලාද මන් දන්නේ. නොදකින් විතර මේ වගේ උන්. අඩේ ඒ මොකක්ද ඒ උනේ?